අපිට තියෙනවා දීර්ඝ ඉතිහාසයක්. හෙළයා කියන්නේ මේ මහ පොළොවේ අනන්‍යතාවය. හෙළයා ආරක්ෂා කිරීම වෙනුවෙන් හෙළයාටම ආවේනික ලක්ෂණ ගණනාවක් අපේ සමාජය තුළ පැවතුණා. විශේෂයෙන්ම හෙළ වෙදකම, හෙළ ආහාර රටාව, හෙළයාගේ ගොවිතැන, ජීවනෝපාය මේ ආදී කරුණු කාරණා ගණනාවක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මහ ඖෂධ අරණේ අපි අපේ හෙළ වෙදකම ගැන කතා කරන්න තීරණය කළා, කල්පනා කළා. ඒ නිසා තමයි අපි ඓතිහාසික කන්ද උඩ රටට එන්නේ. මෙතන විශේෂ වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. හෙළ වෙදකම ඇසුරෙන් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට ප්‍රතිකාර කිරීමේ මහා පින්කමක් අද දවසේ සිද්ධ වෙනවා. ඉතින් අපි කල්පනා කළා අපේ හෙළ වෙදකම හරහා මොනවාද කරන්නට පුළුවන්. අපේ හෙළ වෙදකම ආරම්භුනේ කොයි විදිහටද? හෙළ වෙදකමත් ආයුර්වේදයත් අතර තියෙන වෙනස්කම් මේ සියල්ල පිළිබඳව මහ ඖෂධ අරණේ කතා කරන්න. ඒ සඳහා සුදුසුම මේ හෙළ වෙදකම තුල මිනිසුන් දහස් ගණනින් සුවපත් කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපිට උවමනාවක් තිබුණා. අපි ආවේ පූජ්‍ය දෙහිවත්තේ ධම්ම ගවේෂී අපේ ස්වාමින් වහන්සේ මොන විදිහටද ප්‍රතිකාර කරන්නේ? උන්වහන්සේගේ හෙළ වෙදකමේ හැඩය මොන විදිහටද? මේ ආදී කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න යමු. අපිට පුළුවන් උන්වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේ ප්‍රතිකාර කරන මේ ස්ථානයට ගිහිල්ලා ඒ ප්‍රතිකාර කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා ඔබට බලන්න අවස්ථාව උදා කරලා දෙන්න. ඓතිහාසික සෙන්කඩගල දන්තුරේට අපි දන්තුරේ කියව සැනින් අපිට මතක් වෙන දන්තුරේ සමීප බොහොම ඓතිහාසික පුරාවෘත්තයන් ගණනාවකින් සමන්විත ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන ආරණ්‍ය සේනාසනයක් වගේ තමයි ශ්‍රීනාථ ආස්ථාන ආරණ්‍ය සේනාසනය. මේ පින්බිමේ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලා උදෙසා සත්කාරයක් කරන අපේ හෙළ වෙදකමින් ප්‍රතිකාර කරන්න තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ පින්බිමට වැඩම කළේ. මේ විදිහට අපි දකිනවා උන්වහන්සේ හෙළ වෙදකම අනුව මේ ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර කරන ආකාරය. මේ හඳුරන්නේ මම කැමති දැනගන්න. මේ භික්ෂුන් වහන්සේට මොන වගේ ප්‍රතිකාරයක්ද මේ සිදු කරන්නේ? කොහොමද මේ ස්වාමීන් වහන්සේට සෙම අධික වීම නිසා ඇතිවෙච්ච රෝගාබාධයක් තියෙන්නේ. ඒක නිසා අපේ හෙළ වෙදකම තුලින් මේ ස්වාමීන් වහන්සේගේ හිසෙහි කාලයක් පවතින සෙම ඉවත් කිරීමේ මේ ප්‍රතිකාරය තමයි මේ අවස්ථාවේදී මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් සිදු කරන්නේ. විශේෂයෙන් මේ ඊටාම අනගිබවණීය අවස්ථාවක් ජීවිතයේ මේ පින කියන දේ සොයාගෙන යනකොට කුසලයේ කියන දේ සොයාගෙන යනකොට
වාසනාවන්තම අවස්ථාවකටයි අපි මම මේ අවස්ථාවට මම පැමිණලා තියෙන්නේ. මේ තමයි ශ්‍රීනාථ අහස්ථාන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරමින් තමන්ගේ මුළු ජීවිතයම උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරලා මේ ගොයුම්ගොත් මුනිසසුන සෝභමාන කරපු මුනීන්ද්‍රයන් වහන්සේගේ ශාසනය තුලදීම උතුම් නිවන් මඟ අපේක්ෂාවෙන් ඒ පිරිසිදු ගමන් මඟක වැඩම කරන පින්වත් මෑණින් වහන්සේලා. කියන්නේ බුද්ධ දියණිවරු මේ පිරිසකින් වැඩ ඉන්නවා මේ සුද්ධ පුණ්‍ය භූමියේ. ඉතින් මේ භූමියේ පින්න ස්වාමීන් වහන්සේලාට ප්‍රතිකාර කරනවත් එක්කම මේ පින්වත් මෑණිවරුන්ටත් ප්‍රතිකාර කරන්න පුළුවන් අවස්ථාවක් මට උදා වුණා. හෙළයාගේ ආරම්භයේ පටන් අද දක්වාම හෙළයා සුරක්ෂා කිරීම සඳහා හෙළයාට ආවේනික වෙච්ච වෙද ක්‍රමයක් තිබුණා, වෙදකමක් තිබුණා. මේ හෙළ වෙදකම අද වෙද්දී කොතනද තියෙන්නේ? කොහොමද මේ හෙළ වෙදකම හරහා මිනිසුන් සුවපත් කරන්නේ? මේ ආදී තොරතුරු පිළිබඳව කතා කරන්න තමයි මහෞෂධ ධර්මයේ අපි අද වෙලාව වෙන් කරගන්නේ. මේ අපේ උරුමය ගැන කතා කරන්න, ඒ උරුමය ආරක්ෂා කරගනිමින් වසර ගණනාවක් තිස්සේ මේ මහා පොළොවේ ජීවත් වෙන අවිහිංසක මිනිසුන් සුවපත් කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේත් එක්ක මේ හෙළ වෙදකම සම්බන්ධයෙන් කතා කරන්න අපි සූදානමින් ඉන්නවා. අපි ඊටාම ගෞරවයෙන් පින් සිතින් নমස්කාර පූර්වකව මේ කතාබහට පිළිගන්නවා හෙළවෙද ගෞරවාචාර්ය දෙහිවත්තේ ධම්ම ගවේෂී අපේ පින්වත් ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේට. තෙරුවන් සරණයි. අපේ ස්වාමින් වහන්සේ මුලින්ම මට තියෙන ප්‍රශ්නය තමයි ආයුර්වේදය සහ හෙළවෙදකම කියලා කියන්නේ දෙකක්ද එහෙම නැත්නම් එකක්ද? ඔව්. බොහෝ දෙනා මේ පටලවාගෙන ඉන්න මාතෘකාවක්, වැදගත් මාතෘකාවක්. ආයුර්වේදය කියන්නේ එක් දෙයක්, හෙළවෙදකම කියලා කියන්නේ අපිට අවුරුදු 5000කටත් එහා ගියපු උරුමයක් තියෙන පරම්පරාවෙන් පැවතීගෙන එන වෙදකමකට තමයි හෙළවෙදකම කියලා අපි හඳුන්වන්නේ. අපිට තියෙනවා දීර්ඝ ඉතිහාසයක් හෙළ වෙදකම සම්බන්ධයෙන්. අපි අහලා තියෙන විදිහට මේ බුද්ධදාස රජුරුන්ගේ කාලේ එහෙම නේද අපේ හාමුදුරුවෝ. ඒ ජනතාව අතරට මතකයන් බුද්ධදාස රජුරුවන්ගේ කාලය රැඳුනට රාවණා රජුරුවන්ටත් එහා ගියපු කාලයක අයිතිවාසිකමක් තියෙනවා මේ හෙළ වෙදකමට. බොහෝම ගුණාත්මක වෙදකමක් තමයි, ගුණාත්මක කාර්යභාරයක් තමයි මේ හෙළ වෙදකම කියලා අපි හඳුන්වන්නේ. හෙළ වෙදකම හරහා කොහොමද රෝගීන් සුවපත් කරන්නේ? මේ කාරණා සම්බන්ධයෙන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න අපි ඉන්නේ සෙන්කඩගලපුරේට. මේ ස්ථානයට අද අපි ආවාට ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් මේ ස්ථානය තුල ප්‍රතිකාර කරන්නේ නැහැ. අද දවසේ මේ ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ හේතුවක් තියෙනවා. පින්වත් කාර්යභාරයක් ඉටු කරන්න තමයි අපේ ස්වාමීන් වහන්සේ දන්තුරේට මේ ආරණ්‍ය සේනාසනයට වඩින්. අපි ඒක මතක් කරමු ස්වාමීන් වහන්සේ. මම වැඩ ඉන්නේ හබරණ සිට ත්‍රිකුණාමල පාරේ අලුත්ඔය ඉසිපතනාරාම කියන විහාරස්ථානයේ. එහෙමත් නැත්නම් ඉසිපතන ඉසිවර අඩවිය. මේ ස්ථානයට අද ඒසා දුරක් ගෙවාගෙන එන්න හේතුව තමයි මේ පුණ්‍ය භූමියේ වැඩ වාසය කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම පින්වත් දස්සිල් මාතාවන්ට, ඒ වගේම උපාසක උපාසිකාවන් පිරිසක් ඉන්නවා. ඔවුන් මේ කඳු සිකරය තමන්ගේ වාස භූමි කරගෙන ජීවිතය පරදුවට තබා උතුම් ධර්මයේ හැසිරෙන, උතුම් භාවනාවෙහි නියැලෙන පින්වත් පිරිසක්. ඒක නිසා මගේ අදහසක් ඇති වුණා මේ වටිනා හෙළ වෙදකමට
නව ජීවයක් දෙමින් ඒ වටිනා හෙළ වෙදකමට නව කුසලයක් එකතු කරගනිමින් මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා මේ පුණ්‍ය භූමියේ Tamanගේම ජීවිකාවම ධර්මය කරගෙන හැසිරෙන මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ උපාසිකා මාතාවන්ට උපාසක මහත්වරුන්ට දස්සිල් මාතාවන්ට ප්‍රතිකාර කරන්න ඒ අරමුණෙන් තමයි මේ පුණ්‍ය භූමියට අද්දින මා වැඩම කරන්නට හේතු වුණේ. අපේ හාමුදුරුවනේ දැන් හෙළ වෙදකම කිව්ව ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අර බෙහෙත් ටිකක් ගුලි ටිකක් කල්කයක් බොන්න දෙන වෙදකමක් විතරක් වෙන්නේ නැති කියලා. එහෙම නැත්නම් ඔය අපේ තිබිච්ච ශාන්ති කර්ම, යාග හෝම, බලිතොවිල් නැටි මේ වගේ දේවලුත් ඔය හෙළ වෙදකමට අන්තර්ග්‍රහණය කරගන්න පුළුවන් කාරණාද? අපි ශ්‍රී ලාංකිකයන් විදිහට ලොකු ඈත ඉතිහාසයක් තියෙන මිනිසුන් විදිහට අපි වසර 100ක් වසර 500ක් වසර 1000ක් වසර 5000ක් ඈතට ගියොත් අපේ රටේ තිබුණු ප්‍රතිකාර ක්‍රම එකම ප්‍රතිකාර ක්‍රමය තමයි මේ හෙළ වෙදකම. ඒක රජතුමාටත් අනුගත වුණා. රජතුමාටත් එකයි, සාමාන්‍ය දුගියටත් එකයි, ගමටත් එකයි, නගරටත් එකයි, හැම කෙනෙකුටම එකයි. ඒක නිසා මේ හෙළ වෙදකම කියලා කියන්නේ එක රෝගයකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. සමස්ත සත්වයාට වැළඳෙන සියලුම රෝගවලට ප්‍රතිකාර තියෙන බොහොම අපිට ආවේනික වූ ක්‍රමවේදයක් තමයි මේ හෙළ වෙදකම කියලා කියන්නේ. හෙළ වෙදකමට මොන වගේ රෝග තත්ත්වයන්ටද ප්‍රතිකාර කරන්න පුළුවන්? කායික රෝග විතරද? එහෙම නැත්නම් අපිට මානසික වශයෙන් බලපාන රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර තියෙනවද කොහොමද අපේ හාමුදුරුවනේ? ඔබ විශේෂයෙන් අපි මේ කතාවට ඇතුල් වෙන අවස්ථාවේදී ඇහුවා මොන යුගයේද මේ හෙළ වෙදකම ආරම්භ වුණේ කියලා. මේ හෙළ වෙදකමට මෙන්න මෙපමණයි කියලා ආයු කාලයක් නැහැ. මේ හෙළ වෙදකම තුල කායික රෝග, මානසික රෝග, ශල්‍ය කර්ම ඇතුළු කොටගත් සියලුම රෝග සුව කරන්න මේ හෙළ වෙදකම ප්‍රයෝජන වුණා. විශේෂයෙන් අපි ඈත අතීතයට ගත්තම ගමේ පන්සලේ හාමුදුරුවෝ ගමේ හිටපු හොඳ වෙදදුරා ගමේ පන්සලේ හාමුදුරුවෝ. හොඳ දේශකයා ධර්මයෙන් මිනිස්සුන්ව ජීවිතය හඩගැස්සුවේ හාමුදුරුවෝ. ඒ වගේම තමයි රට ජාතිය බේරා ගන්න මිනිස්සුන්ට හොඳ මාර්ග උපදේශයක් දුන්නේ හාමුදුරුවෝ. ඉතින් ඒක නිසා අදටත් අපේ භික්ෂුන් වහන්සේලා ගාව, ඒ වගේම හොඳ වෙද හාමිනේලා ගාව, හොඳ වෙද ඇදුරෝ ගාව මේ වෙද ශාස්ත්‍රය පවතිනවා. ඒත් එක්කම තමයි මේ හෙළ වෙදකම පවතින්නේ. යంత్ర මන්ත්‍ර, යාග හෝම, ශාන්ති කර්ම මේ සියල්ලක් එක්ක තමයි මේ හෙළ වෙදකමට ප්‍රාණය ලැබෙන්නේ, ජීවය ලැබෙන්නේ. අනාගතයක් තියෙන්නේ මේ සියල්ලත් එක්ක මේ හෙළ වෙදකම පවත්වාගෙන ගියොත් විතරයි. මේ හෙළයන්ගේ දීපය ආරම්භ වෙච්ච දවසේ පටන් හෙළයා රෝගාතුර වෙනවා, අසනීප තත්ත්වයන්ට මුහුණ දෙනවා. එදා පටන් මේ තාක්ෂණයේ දියුණු නැති කාල පරාසයේත් මේ මිනිසුන් ජීවත් වීම සඳහා ප්‍රතිකාර ලබා ගත්තා. එහෙමනම් දීර්ඝ ඉතිහාසයක් හෙළයා මේ මහ පොළොවේ බිහි වුණු දවසේ ඉඳලා අද දක්වාම හෙළයා රැකපු, හෙළයාට උරුම වෙච්ච වෙදකමක් තිබුණා. ඒ වෙදකම අනාගතයට අරගෙන යන මහා යතිවරයාණන් වහන්සේ සමග අපි කතා බහ කරමින් ඉන්නවා. අපේ හාමුදුරනේ අපි අහලා තියෙන ඉතිහාස කතා ඇතුළේ දැන් අංගම් සරංගලාව කියන්නේ හෙළයාගේ සරංගලාව. ගහන්නත් පුළුවන්. ඒත් එක්කම ගුටි කාපු කෙනා, පහර කාපු කෙනා ටිකක් රෝගාතුරයි නම් සුවපත් කරන්නත් පුළුවන්. මේ වේදකම සටන් කළා මේ හැමදේම එදා හිටපු සමාජයේ මිනිස්සු එක හා විදිහට ප්‍රගුණ කරලා තිබුණා. අපේ මේ හෙළයට බොහෝම හොඳ අනන්‍යතාවයක් තිබ්බා. මේ අනන්‍යතාවය කාලයාගේ ඇවෑමෙන් අපි විසින්ම අපි විනාශ කරගත්තා. ඒ විනාශ වීම හේතු කොටගෙන විවිධ ආක්‍රමණ නිසා අපිට අපේ හෙළ වෙදකම විතරක් නෙවෙයි මහත්තයෝ, අපේ හෙළ වෙදකමට අවශ්‍ය වෙච්ච අපේ දේශීය පරිසරය පවා අද වෙනකොට විනාශ වෙමින් පවතිනවා. විශේෂයෙන් අපේ හෙළ ශාස්ත්‍රීය ක්‍රමයට එහා ශාස්ත්‍රීය ක්‍රමය විනාශ කරන්න, ඒ වගේම තමයි අපේ භූමියේ හැදෙන ඖෂධ වර්ග විනාශ වෙන්න විවිධ ආක්‍රමික දේවල් හේතු වුණා. ඒ ආක්‍රමික දේවල් නිසා අද අපිට සැකයක්, අද අපිට ඒ පිළිබඳව ගැටලු සහගත සිතුවිල්ලක් ඇති වුණාට අතීතයේ ගත්තම අපේ රට හොඳට යුද්ධ තිබිච්චි රටක්. හරිද? ඒ යුද්ධ සමයේදී යුද්ධයෙන් තුවාල වෙච්ච රෝගීන්, යුද්ධයෙන් අතපය කැඩිච්ච අය, යුද්ධයෙන් සමහර විශේෂ ශල්‍ය කර්ම කරන්න සිදු වෙච්ච අය, මේ සියල්ලම
අරගෙන ආවේ හෙළ වෙද හාමුදුරුවෝ ගාවට, හෙළ වෙද හාමිනේ ගාවට, හෙළ වෙද මහත්තයා ගාවට. මේ අය තමයි මේ අයට පිහිට වුණේ. ඒකට මම පෙර කිව්වා වගේම රජතුමාද, එතකොට ඇමතිද, නැත්නම් සොල්දාදුවද කියන සාමාන්‍ය වැසියාද, බබා හම්බෙන්න ඉන්න අම්මද කියන එක විශේෂයක් වුණේ නැහැ. මේ හැම දෙයකම හෙළ වෙදකම තමයි අපේ රට තුළ පැවතුනේ. අදටත් ඒ හෙළ වෙදකම ජීවමානයි. සමහරක් වෙලාවට මිනිස්සු කාර්යබහුල වීම නිසා හා මිනිස්සුන්ට තියෙන මේ අවිවේකී මානසිකත්වය, එතකොට මිනිස්සු රටෙන් බැහැර දේවල් අනුගමනය කිරීම හේතු කොටගෙන සමහර විට අපෙන් ඈත් වෙමින් පවතිනවා. නමුත් ඒ එදා තිබුණු වෙදකමම අදත් රැකගෙන යන බහුතර පිරිසක් රට තුළ ඉන්නවා. දෙහිවත්තේ ධම්ම ගවේෂී හාමුදුරුවෝ මේ හෙළ වෙදකම ආරක්ෂා කරගෙන තමන් ඉගෙනගත් තමන් ගරු කරන මේ වෙදකම හරහා බොහෝ දෙනා සුවපත් කරමින් ඉන්නවා. මට මෙහෙම අහනවට සමාවෙන්න හාමුදුරුවනේ, මේ හෙළ වෙදකමේ වටිනාකම් මේ සමාජයේ තේරුම් අරගෙන තියෙනවද? ඔබ වහන්සේලා ළඟට ප්‍රතිකාර ගන්න මිනිස්සු එන්න ලෑස්තිද, විශ්වාසයිද මිනිස්සුන්ට මේ වෙදකම? බොහෝම සුළු පිරිසක් තමයි මේ හෙළ වෙදකම පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන්නේ. ඒක සෝචනීය. රටක පුරවැසියෙක් විදියට, රටේ අභිමානය ආරක්ෂා කරන්න හදන ස්වාමීන් වහන්සේ නමක් විදියට ඒක බොහොම සෝචනීයයි. හෙළ වෙදකමට විශ්මිත හැකියාවක් තියෙන රෝගීන් සුවපත් කරන්න. රෝගීන් යහපත් ජීවිතයක්, නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ගත කරන්න ඔවුන්ට ප්‍රතිකාර කරන්න හෙළ වෙදකමට පුළුවන්. ඒ හෙළ වෙදකම ආරක්ෂා කරගෙන රෝගීන් දහස් ගණනින් සුවපත් කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. උන්වහන්සේ ප්‍රතිකාර කරන්නේ හබරණ ත්‍රිකුණා මලපාරේ අලුත් ඔය ඉසිපතන ඉසිවර අඩවිය කියන ස්ථානයේ උන්වහන්සේගේ විහාරස්ථානයේ සෙනසුරාදා දවසේ උදේ 8 වෙනකොට ඔබ එනවා නම් උන්වහන්සේ මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හාමුදුරනේ, මොන වගේ රෝගවලටද අපි ප්‍රතිකාර ගන්න එන්න ඕනේ? ස්වාමින් වහන්සේගෙන් ප්‍රතිකාර ගන්න නම් මට කොන්දේ අමාරුවක් තියෙන්නේ, මට හිසේ රුදාවක් තියෙන්නේ, මට වෙනත් තත්ත්වයක්, මට දියවැඩියාව තියෙන්නේ. මේ ඕනම එකකට හෙළ වෙදක මේ බෙහෙත් තියෙනවද? එහෙම නැත්නම් වහන්සේ තෝරාගත්ත රෝග කීපයකට පමණයිද බෙහෙත් කරන්නේ? මම චුට්ටක් මේ මිනිස්සු මේ රෝග තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කොහොමද කියන එක හඳුන්වා දෙමින් මේ ප්‍රතිකාර පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. අද බහුතර ප්‍රමාණයක් රෝගී තත්ත්වයට පත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ ජීවන රටාව තුල. ඒ කියන්නේ අපේ අතීත අපේ මිනිස්සු කෑම බීම ඉඳලා ජීවන රටාව බොහොම පිළිවෙලට කරගෙන ගියා. හැම කෙනෙක්ම මේ හේන කුඹුර කැත්ත උදැල්ල කියන තැනට ප්‍රමුඛ ස්ථානය දීලා කය වෙහෙසලා කයෙන් දහඩිය පිට කරපු ජනතාවක් තමයි අපේ රටේ හිටියේ. විශේෂයෙන් වෙහෙස මහන්සි වෙලා හම්බ කරගෙන කාව පිරිසක්. එතකොට ඔවුන් එදිනෙදා ඔවුන්ගේ ජීවන රටාව තුළ ඔවුන්ගේ කයේ තියෙන බැහැර කළ යුතු දේවල්, ඒ කියන්නේ තෙල්, මේ වගේම දහඩිය, මේ වගේ දේවල් බැහැර කළා. බැහැර කරපු නිසා ඔවුන් එදිනෙදා ගන්න ආහාරවල ඔවුන්ට ගැටලු සහගත බවක් තිබුණේ නැහැ. නමුත් වර්තමාන සමාජය එක තැනක ඉඳගෙන Tamanගේ ශරීරයට මේ නොගැලපෙන ආහාර බහුල වශයෙන් අර ගැනීම නිසා හා විවිධ මේ තෙල් අධික නව නිෂ්පාදන ආහාරයට ගැනීම හේතු කොටගෙන බහුතර ප්‍රමාණයක් විශේෂයෙන් දියවැඩියාව, ඒ වගේම අධික මේදය ආදී කොටගත් බොහෝ රෝගවලට පත්වෙමින් Tamanගේ ජීවිතය හානි කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේක නිසා අපිට මේ හෙළ ස්වාමීන් වහන්සේ නමක් විදියට, ඒ වගේම පාරම්පරික හෙළ වෙදකම දන්න හාමුදුරු කෙනෙක් විදියට මේ එක රෝගයකට නෙවෙයි කායික මානසික සියලු රෝගවලට ප්‍රතිකාර කිරීම අපේ අතින් නිෂ්පාදනය කරපු මේ ප්‍රතිකාර තියෙනවා. මොකද අපේ ස්ථානයේ අරගෙන ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ලා අරගන්න බෙහෙත් අපි දෙන්නේ නැහැ. සියලුම බෙහෙත් අපි නිෂ්පාදනය කරලා තියෙනවා. නිෂ්පාදනය කරපු බෙහෙත් අපේ අතින් අපි දෙනවා ඒ ගන්න මාත්‍රාවත් එක්ක. ඒක නිසා විශේෂයෙන් මේ රෝග නිධානය, රෝග හැදෙන්න හේතුව තමයි මම එය සමාජගත කළ යුතුමයි. ඔබ ගන්න ආහාර, ඔබ ඔබගේ දරුවට පවා අරගෙන දෙන්නේ අවුරුදු 10කින් 20කින් පිළිකා ඇති වෙන ආහාර, අවුරුදු 5කින් 10කින් දියවැඩියාව හැදෙන ආහාර.
තවත් අවුරුදු කීපයකින් ගැස්ලයිටිස් කියන මේ අම්ලපිත්ත රෝගය ඇදෙන ආහාර. මෙන්න මේ ආහාර රටාව ගැන ඔබ දැඩි ලෙස සැලකිය යුතු විය යුතුමයි. එහෙම නැත්නම් ඔබ බිහි කරන, ඔබ සුරක්ෂිතව ආරක්ෂා කරන, ඔබ ආදරය කරන, ඔබ ආදරය පදනම් කරගෙන සතුටු කරවන්න ගෙනත් දෙන ආහාර ඔබගේ දරුවා අනාගතයේ දැවැන්ත රෝගියෙකු බවට පත් කරන්න පුළුවන්. ඒක නිසා ඔබට අපේ ආයතනයේ අපි සියලුම දේවල් මේ මෙතන හඳුන්වා දෙන බෙහෙත් අර්ග තියෙනවා. දණහිස් අමාරුවේ සිට කය ඇතුලේ තියෙන රෝග, හෘදයාබාධ, දියවැඩියාව, පරම්පරාවෙන් එන රෝග, මේ එතකොට ඔය කසන රෝග, වගේ චර්ම රෝග, මේ වගේ හැම රෝගයකටම අපි විසින් නිෂ්පාදනය කරපු ප්‍රතිකාර තියෙනවා. ඒක නිසා ඒ ඉසිපතන ඉස්සවර අඩවියට ආවොත් නැතිනම් හබරන් ත්‍රිකුණාමල පාරේ අලුත්වය විහාරස්ථානයට ආවොතින් සෙනසුරාදා දවසට ඔබට අපෙන් ප්‍රතිකාර ගන්න පුළුවන්. හෙළ වෙදකම බොහෝ වෙලාවට මම විශ්වාස කරනවා මිනිස්සු පැත්තකින් තිබ්බේ බෙහෙත් ටික හොයාගන්නවා කියන එකේ අමාරුයි අපේ හැමදෙරම අවසලබි හරි කාර්යබහුල ජීවිතයක් ගත කරන. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ප්‍රතිකාර ලබා ගන්නවා නම් උන්වහන්සේ අතින් නිෂ්පාදනය කරපු මේ ඔබ දකින බෙහෙත් වර්ග, ඖෂධ වර්ග ලබා ගන්න පුළුවන්. ඇවිල්ලා බෙහෙත් ටික ගන්න විතරයි තියෙන්නේ. ඔබ වහන්සේ දුන්නා මාත්‍රාවට අනුව බොන්න විතරයි තියෙන්නේ. ඔව් මේ මහත්මයෝ අපේ ස්ථානයේ සුවිශේෂත්වය තියෙන්නේ අපි කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ සිංහල බෙහෙත් බඩු කඩේකට ගිහිල්ලා මේ බෙහෙත් ටික අරගෙන තම්බල බොන්න කියලා. මේකට හේතුව තමයි අපේ රටේ සමහර දේවල් වලට දීලා තියෙන ස්ථානය බොහොම දුර්වලයි. අපේ රටේ සිංහල බෙහෙත් බඩු කඩේකට ගියොත් සමහරක් වෙලාවට පොහොර බෑග් එකේ දාලා තියෙන සස්සද ටිකේ මේ පුස්කාලා. එතකොට එරමුසු ටිකේ පුස්කාලා. අපේ රටේ ඕන තරම් මේ මහ පොළවේ ඖෂධ හැදෙනවා. හැබැයි ඒවා සුරක්ෂිත කරලා නැහැ. ඒක නිසා අපි අපේ ආයතනය තුල අපි සොයා ගන්නා වූ සියලුම බෙහෙත් අපි ඒවා පිරිසිදු විදිහට වියලලා පිරිසිදු විදිහට කුඩු කරලා නියම මාත්‍රාවට හදලා අපි තියලා තියෙනවා. ඕනම කාර්යබහුල කෙනෙකුට මේ බෙහෙත් එක අපිට උන්ට ගිහිල්ලා ඉවර වෙලා කෝප්පෙට දාලා බොන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් හොයන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපේ හැමදෙරුනේ අපි දැක්ක මේ භික්ෂූන් වහන්සේලාට මේ මෑණියන් වහන්සේලාට බොහන්සේ සහ බොහන්සේගේ පිරිස ප්‍රතිකාර කරන විදිය. මේ තෙල් සාත්තුවක් එහෙම නැත්නම් නිල තෙරපීමක් වගේ දෙයක් කොහොමද කරගන්නවා නම් හැමදාම ඔබ වහන්සේ මුණ ගැහිලා මේ ඔබ වහන්සේගේ ස්ථානයට ඇවිල්ලා ඒ ප්‍රතිකාර ලබා ගන්න ඕනද? එහෙම නැත්නම් මේ තෙල් වගේ දේවල් ලබා දුන්නට පස්සේ නිවසේ සිට Tamanට කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? කොහොමද ඒ සම්බන්ධයෙන් අපි කතා කළොත්? ඔව්. අපේ ස්ථානයට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් සෙනසුරාදා දින පමණයි. සෙනසුරාදා දින පොහොය දිනයක් වුණත් වෙන යම් දිනයක් වුණත් අවුරුදු දවසක් වුණත් අපි සෙනසුරාදා දින ප්‍රතිකාර දෙන්න බැඳී ඉන්නවා. ඒක මේ ගෞරවනීය සේවකයෙකුගේ ගෞරවනීය මේ ක්‍රියාවක්. ඒක නිසා හැම සෙනසුරාදාවකම හබරණ සිට ත්‍රිකුණාමල පාරේ කිලෝමීටර් 25ක් පැමුණාට පස්සේ අලුත්වය ඉසිපතනාරාමයේ වැඩ ඉන්නවා. එතකොට එදාට සෙනසුරාදාට එන ඕනම කෙනෙකුට අපෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රතිකාර ලබා ගන්නා වූ දවසේදී අපි රෝගියා පරීක්ෂා කරලා නිල ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය නම් අපි යාට නිල ප්‍රතිකාරයක් කරලා ඒ තෙල් සාත්තුවක් කරනවා නම් එහෙම දෙයක් කරලා කාලීන රෝගයක් තියෙනවා නම් අපිට එදිනට දෙන්න පුළුවන් සුවපත් භාවය දීලා අපි එයාව පිටත් කරලා යවනවා. ඒ වගේම තමයි යාට මාසයකට හරියන්න බෙහෙත් අපි එදාම ඒ ස්ථානයේදී අපි ලබා දෙනවා. අපේ පින්වත් ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්. උන්වහන්සේ මුණ ගැහලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මේක මහා පින්කමක්. අපේ උරුමය, අපේකම, අපේ මිනිසුන් උදෙසා තියෙන කරුණාව, දයාව මේ සියල්ල එකතු වුණු අපේ හෙළවෙදකම ගැනයි අද අපි කතා කළේ. ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මහා ඖෂධ අරණ වැඩසටහනින් අපි හැමදාමත් අපේකම, අපේ සංස්කෘතිය, අපේ වෙදකම, අපේ ආහාර රටාව මේ ආදී කාරණා සම්බන්ධයෙන් කතා කළා. ඉතින් ඔබට ඔබේ කායික මානසික ඕනෑම රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් හෙළවෙදකමේ ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඔබ යා යුත්තේ හබර්ණ ත්‍රිකුණාමලේ පාරේ අලුත්වය පාලම අසලම තියෙන ඉසිපතන ඉසිවර අඩවිය, එහෙම නැත්නම් ඉසිපතනාරාම විහාරස්ථානයේට ඒ ස්ථානයේදී ඔබට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර තොරතුරු සඳහා ඇමතුමක් ලබා ගන්න පුළුවන් 076 281 20 90 074 10 71 905 කියන දුරකථන අංක වලට සෑම සෙනසුරාදාවකම ඔබ උදෑසන 8ට විහාරස්ථානයට පැමිණෙනවා නම් ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. යලි අපි භික්ෂූන් වහන්සේගේ
මේ මහා මෙහෙවර පිළිබඳව කතා කරන බලාපොරොත්තු ඇතිව අදට මහෞෂධර්ණයෙන් සමුගෙන යන්න සූදානම් වෙනවා. ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක පින්වත් හාමුදුරනේ ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි. අපි යලි මුණ ගැසී කතා කරමු. ඔබට වාසනාවන්ත සුබ දවසක්.